cross culture dating Irish and Scottish මගේ දෙකම එකට කතා කරනවා මේ how to understand them Scottish අයව Irish අයව මොකද ගොඩාක්ම similarities සමානකම් තියෙන නිසා මේගොල්ලන්ට මේ හරිම මේගොල්ලෝ මේ හරි කියන්න තියෙන දේ මූන්ට කියනවා තව එකක් තමයි ඒගොල්ලන්ගේ කැරක්ටර් එක ඇවිල්ලා සාමාන්‍යයෙන් හරි open minded friendly එතකොට ඒගොල්ලන්ගේ තර ඉංග්‍රීසි ආගේ වගේම තමයි හියුමර් එක තියෙනවා ඒක ටිකක් බොහොම මේ හරි ඩිරෙක්ට් හියුමර් එකක් ඉතින් අනිත් එක තමයි ඉංග්‍රීසි ගර්ල්ස්ලා වගේ නෙවෙයි ඒගොල්ලෝ හරි කැමති කතා කරන්න දෙයක් මේ back and forth topic එකක් කරන් කතා කරන්න කැමති ඒ කියන්නේ conversationalistලා ඒගොල්ලෝ dating style එක තමයි ඒගොල්ලොත් casual sociable ඒ දෙකම තියෙනවා මුලින් හැබැයි ඒගොල්ලෝ පටන් ගන්නෙ ෆ්‍රෙන්ඩ්ෂිප් එක. ඒක ගොඩාක් වෙලාවට වෙනවා. ඒ කියන්නේ ඔය පබ්ස් වලට ගිහිල්ලා කොෆි shops වලට ගිහිල්ලා මේ නිකන් හායි හලෝ කියලා මෙහෙම over the shoulder කතා කරලා ෆ්‍රෙන්ඩ්ස්ලා වෙලා පස්සේ රිලේෂන්ෂිප් වලට යන අවස්ථා ගොඩක් වැඩි ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ හරියට ඇප්‍රීෂিয়েට් කරනවා අනික හැමෝම වගේ හැම ගැහණියෙක්ම වගේම ඕගොල්ලන්ගේ ඔතෙන්ටිසිටි එක. කවුරුත් කැමති නැහැ ෆේක් මිනිස්සෙක්ටනේ. ඒ වගේම kindness එක. අනිත් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඔයාට හොඳට ඒගොල්ලොත් එක්ක ජෝක් ටිකක් ෂෙයා කරලා hina වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඒගොල්ලන් ආස නැහැ ඔයා pretend කරලා නැති හොඳක් ඔයා නැති මූණක් දානවට. ඉංග්‍රීසි අයටත් වඩා මේ අනිත් මං කියපුව අනිත් මෙන්ෂන් කරපු අනික ඔක්කොම රටවල් වලට වඩා මේගොල්ලන්ගේ හරිම ස්මාර්ට් ඒ පැත්තෙන් human behavior එක අඳුරගන්න පැත්තෙන් මේගොල්ලන් හරි ඉක්මනට ඒක අල්ල ගන්නවා. ඔයා නිකන් බොරු චරිතයක් නම් රඟන්න එපා ඒගොල්ලොත් එක්ක. තව මොනවද කියන්න තියෙන්නේ? ඒගොල්ලන් එක්ක නම් රිලැක්ස් එකේ ජෙනුයින්ම ඔයාම වෙන්න. ඔයාට මොනවා හරි දන්නේ නැත්නම් මම දන්නේ නැහැ. මට මෙහිමයි කියන එක කියන්නේ ඒක ඒගොල්ලන් හරියට ඇප්‍රීෂিয়েට් කරනවා. තව එකක් තමයි ඒගොල්ලොත් ඒගොල්ලන්ව වැඩිය මේ කියන්නේ අර එකක් කියන දැන් ස්ලාවික් ගර්ල්ස්ලා එහෙම ඒගොල්ලෝ ෆුල් සීරියස් නේ මේ රිලේෂන්ෂිප් එකට ඩේටින් වලට එනකොට emotional wise and මේගොල්ලන්ගේ physically ඒගොල්ලෝ full top tip top මේගොල්ලෝ එහෙම නෙවෙයි මේගොල්ලෝ නිකන් රිලේෂන්ෂිප් එක ගෙනිච්චට ඒගොල්ලෝ too serious ගන්නෙ නැහැ. ඒගොල්ලන්ව too serious ගන්න නැති ඔයාට මේ වගේ අයත් එක්ක ඩීල් වෙන්න හරි ලේසි. මොකද එයාම එච්චර serious ගන්න නැහැ නේ. ඔයාට පොඩ්ඩක් easy going මෙතන. මොනවද අපි බලමු අයිරිෂ් අයගෙනුයි ස්කොටිෂ් අයගෙනුයි වෙනස් වෙන්නේ කියන එක මට නම් ලොකුවට එහෙම මේකක් නැහැ. එහෙම ලොකු වෙනසක් මට නම් එහෙම තේරිලා නැහැ. ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ එක වගේ මට නම් ඇත්තටම හිතා ගන්න බෑ මොකද්ද වෙනස කියලා. නැහැ. මොකද්ද වෙනස? ඒගොල්ලන්ගේ එකක් තියෙනවානේ. ඒගොල්ලන් අයිරිෂ් අයට වඩා ස්කොටිෂ් අයත් ඒගොල්ලන්ගේ හෙරිටේජ් එක ඒගොල්ලන්ගේ ඉතිහාසය ගැන ඒගොල්ලෝ හරි ප්‍රවුඩ්. හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ ඩේටිං සීන් එකට යනකොට ස්කොට්ලන්ඩ් කියන්නේ ඉංග්ලන්ඩ් වල කොටසක් නෙමෙයි. ඒ වගේ එකක් කිව්ව ගමන් එතනින්ම වගේ ඩේට් එක ඉවරයි. හොඳද? හොඳට කන්ට්‍රි එක ගැන ස්ටඩි කරලා හිස්ටරි එක ගැන ස්ටඩි කරලා යන්න. අර අපිට ඉන්දියාවත් එක්ක තියෙන කොක්ක වගේ තමයි ඒගොල්ලන්ට ඉංග්ලන්ඩ් එක්ක තියෙන කොක්ක. ඒක ගැන හොඳට අවධානයකින් ඉන්න. තව එකක් තමයි ඒගොල්ලෝ හරි ප්‍රවුඩ් ඒගොල්ලන්ගේ හෙරිටේජ් එක ගැන. ඒ වගේමයි ඒගොල්ලෝ ටිකක් හැමදේම නිකන් දන්නවා වගේ පොඩක් හැම වෙලාවෙම ඒගොල්ලන් හරිම කොන්ෆිඩන්ස්. ඒක මට කියන්න පුළුවන් ටිකක් ඕවර් කොන්ෆිඩන්ස් කියලා. ඉතින් සමහරවිට ඔයගොල්ලන්ට හිතලා ඇති ඒක ඇරොගන්ස් කියලා. ඒ කියන්නේ හරි මේගොල්ලන් හරි මේ අහංකාරයි වගේ. එහෙම නෑ. ඇත්තට මේගොල්ලන්ගේ හිත හොඳයි. ඉතින් ඔයා ඒගොල්ලොත් ඕවර් කොන්ෆිඩන්ස් නේ. දැන් ඔයා මොනවා හරි තේරෙන්නේ නැත්නම් ඔයාට දෙයක් එයා කියපු එක තේරුන්නේ නැත්නම් ඒගොල්ලෝ හරියට ඇප්‍රීෂিয়েට් කරනවා ඔයා ඒක අපහුව ඇහුවොත්. හැම එකම නෙමෙයි දන්නවනේ මේ අපේ මිනිස්සු අහන්න ගත්තාම මේ කිසිම දෙයක් තනියෙන් හොයලා බලන්නේ නැහැ. ඔක්කොම අනිත් අයගෙන් කරගන්නවා. එහෙම එකක් නෙමෙයි මං කියන්නේ. මොකක් හරි එයා කිව්වොත් තැනකට එන්න ඩිරෙක්ෂන් එකක් දුන්නොත් ඔයාට තේරෙන්නේ නැහැ. එතකොට ඔයා මේ ආයි පාරක් පැහැදිලි කරලා දෙන්න කියලා කියන්න ඔයාට මේ රට අලුත් හරි මොනවා හරි සිටුේෂන් එක අලුත් එහෙම කියලා. අන්න ඒ වගේ ඒගොල්ලෝ එක පැහැදිලිව ඇත්ත කොමියුනිකේෂන් එකක් තියෙන්න ඕනේ. හොඳේ. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ ස්කොටිෂ් and අයිරිෂ් අය ගැන.